එඩියබ්‍රිජ් ශ්‍රී ලංකා YouTube චැනල් එකට වලව සාදරයෙන් පිළිගන්නවා. අපේ රටේ ගොඩක් අයගේ හීනයක් තමයි විදේශ රටක ගිහිල්ලා අධ්‍යාපනය හැදෑරීම. ඒක උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, මූලික බැචලර් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි ගොඩක් අයට තියෙන මේ අභියෝගයක් තමයි ආර්ථිකමය කාරණේ, මූල්‍යමය කාරණේ. මොකද අපේ රටේ දුප්පත් රටක්, ඒ වගේම ඉන්නේ මධ්‍යම පාන්තික වැඩි හරිය. ඒ දේවල් එක්ක සාමාන්‍ය කෙනෙක්ට හීනෙට හැබෑ කරගන්න ලොකු අභියෝගයක්. නමුත් අපි දන්නවා ඇති පදනම සල්ලි තියෙනයට මුදල් කාරණය තියෙන පවුල් වල දරුවන්ට මේක ගැටලුවක් නැහැ. ඉතින් කවුරු හරි අහස වෙන්න පුළුවන් විදේශ රටක ගිහිල්ලා MSc එක PhD ඩිග්‍රිය කරන්න සහ තමන් එහෙ ගිහිල්ලා රැකියාවක් කරන්න කැමති වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඒ අභියෝගේ ජය ගන්න සහ තව අනිකුත් ඔපචුනිටි තියෙනවා. ඒ ඔපචුනිටි සොයා දෙන්න අපි පාල්මක් වෙන්න හදන්නේ. ඉතින් එඩියබ්‍රිජ් අපේ කාර්යය ඔබට ඒ තියෙන අවස්ථා ළඟා කර දීමයි. ඉතින් මේ වීඩියෝ සිරිස් එක කතා කරන්න ඉන්නේ යුරෝපයේ අවස්ථා ගැන. ඒකෙත් ඉතාලිය අවස්ථාව තමයි මේ සිරිස් එක ඉස්සෙල්ලම පටන් ගන්න ඉන්නේ කතා කරන්න. මුලින්ම යුරෝපය ගත්තාම අපි දන්නවා ඉතින් ට්‍රැවල් කරන කෙනෙක්ට නම් හොඳ අවස්ථාවක්. ඇවිදලා කරලා කාලා බීලා ඉන්න. ඉතින් අධ්‍යාපනය ගත්තත් එහෙම. ඉතින් මේ පැත්තේ ඉතින් අධ්‍යාපනය ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. සාමාන්‍ය අපේ රටේ ගොඩක් අය ඉතින් ට්‍රෙන්ඩ් එකට ඉතින් යනවා ඇමරිකාව යනවා, එංගලන්ත UK යනවා, ඕස්ට්‍රේලියා, ජපාන්, කොරියා වගේ රටවල් වලට යනවා. නමුත් මේ සිරිස් එක මම කිව්වා වගේ ඉතාලියේ අවස්ථාව ගැන කතා කරන්නේ. මොකද දැන් ඉතාලියට ගොඩක් අය එන්නේ අපේ ලංකාවේ ජොබ් කරන්න, වර්ක් කරන්න. විශේෂයෙන්ම අපි දන්නවා වෙන්නප්ප ප්‍රදේශයේ කියන්නේ ප්‍රසිද්ධයි පුංචි ඉතාලිය කියලා. මොකද ඒ ප්‍රදේශ ගොඩක් අය ඇවිල්ලා තියෙනවා මෙහෙට ඉතාලියේ වැඩ කරන්න. නමුත් මේකේ තියෙන අධ්‍යාපනික අවස්ථා කවුරුත් ලොකුවට අත්දැකලා නැහැ සහ මේක ගැන ලොකු අයිඩියාවකුත් නැහැ. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි මම බැලුවේ. හරි. අතරම වල පේන පින්තූරේ මේ අපි වැඩි කතා වුණේ පින්තූරේ බලන්නකො. පින්තූර බලපුවම පේනවා ඉතාලිය කියපම මතක් වෙන දේවල් වලට චිත්‍ර. හරි. ඒකේ සේවතත් මම පොඩි දෙයක් ඉල්ලනවා. මොකද්ද? අපේ වීඩියෝ එකෙන් අර මං කිව්වා වගේ කාගෑරි හීනයක්, අධ්‍යාපන හීනයක් හැබෑ වෙන්න අවස්ථාවක් වෙනවා නම් ඒක වාගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන නෑදෑ කෙනෙක්, යාළුවෙක්ගෙන්, අයියා අක්කා කෙනෙක්ගේ කාගේ හරි වෙනවා නම් මේක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, සපෝට් කරන්න. එයාගේ ඒ හීනෙට උදව් වෙන්න කියලා මම ඉල්ලා ඉසිරිනවා. මොකද අපේ රටේ අහිංසක ඒ සිහිනයක්, අධ්‍යාපන උසස් අධ්‍යාපන සිහිනයකට පාර කියන්න ඔබත් දායක වන නිසා. හරි. වැඩි කතා වුණා අපි බලමු කෙලින්ම මේ ඉතාලිය අධ්‍යාපන අවස්ථාව ගැන කියපුවම මොකද මේකේ තියෙන වටිනාකම කියලා. සාමාන්‍ය ඉතාලිය කියපුවම යුරෝපා රටක්, ඒක මම හැමෝම දන්නවා. ඉතින් අපේ රටේ නම් අපි විශ්වවිද්‍යාලය ඉවරනකම් ෆ්‍රී এডুকেෂන් තියෙනවා, අපිට නිදහස් අධ්‍යාපනය තියෙන, කියන්නේ කිසිදු අය කිරීමකින් තොරව රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙනවා. නමුත් ගොඩක් රටවල් වල අධ්‍යාපනය සඳහා ගෙවන්න ඕනේ. ඒකෙත් ගොඩක් සමහර රටවල් වලට අපිට හයර් ස්කූල්, ඒ කියන්නේ අපි පාසල් අධ්‍යාපනය නම් නොමිල වෙනවා සහ විශ්වවිද්‍යාල වලට ගෙවන්න ඕනේ. ඉතින් ඉතාලියේත් ඇත්තටම විශ්වවිද්‍යාල වලට ගෙවන්න ඕනේ. ෆ්‍රී නැහැ. ඒ ගෙවන්න ඕන ගාන දැරිය හැකි මුදලක්. අපි ඒ වගේ ඉස්සර කතා කරමු. නමුත් මම පොඩි ඉංගියක් විදියට ගත්තොත් අවුරුද්දට ලක්ෂ 10ක් විතර වගේ කිව්වොත් ඒක ලොකු ගාණක් තමයි. නමුත් සමහරක් වෙලාවට යුනිවර්සිටි වල ලක්ෂ 60 40 50 ගෙවන්න වෙනවා. ඒකත් එක්ක බලද්දී සංසන්දනාත්මකව පොඩි ගාණක්. ඉතින් දැන් කවුරු හරි හිතයි ඔච්චර පොඩි ගාණකට යනවා නම් මේකේ රෑන්කින් නැතුව කියලා. එහෙම නැහැ. මොකද යුරෝපේ මේක යුරෝපාකට තමයි හරි මේ වර්ල්ඩ් රෑන්කින් ගත්තොත් අපි සාමාන්‍ය ගන්නොත් QS රෑන්කින් ගත්තොත් ඒකෙත් ටොප් 100 හොඳම 100 ඇතුළත මේ යුරෝප් මේ ඉතාලි යුනිවර්සිටි තියෙනවා. ඒ වගේම අපි සබ්ජෙක්ට් වයිස් ගත්තොත්, ඒ කියන්නේ අපි සබ්ජෙක්ට් හෝ එහෙම නැත්නම් රිසර්ච් ගෲප් ගත්තත් හොඳම රිසර්ච් ගෲප්, හොඳම සබ්ජෙක්ට් වලට හොඳම යුනිවර්සිටි කියන ඒවා ඉතාලියේ තියෙනවා. අන්න ඒක විශේෂත්වය. කියන්නේ අපි ගොඩක් වෙලාවට ඉතින් මිනිස්සු බලන්නේ ඇප්ලයි කරද්දී ට්‍රෙන්ඩ් එකනේ. ඒ කියන්නේ හැමෝම යන ප්‍රචලිත තැනනේ. අපි දැන් ගත්තොත් ලෝකේ අංක 1 MIT. MIT කිව්වට MIT එක ඉන්ජිනියරිං වල ගොඩක් හොඳයි. අනිත් සබ්ජෙක්ට් වලට හොඳයි. අපි දන්නවා ගොඩක් වෙලාවට ගණිතයට ඊට වඩා හොඳ ඒවා තියෙනවා. ආර්ථික විද්‍යාවට ඊට වඩා හොඳ ඒවා තියෙනවා. ඒ වගේ සබ්ජෙක්ට් වයිස් ගත්තොත් ඊට වඩා හොඳ යුනිවර්සිටි ඉතාලියේ තියෙනවා. හරි.
ඊට අමතරව මෙහි තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලක් තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල නම් ගාන අඩුයි. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවල ගාන වැඩි. සහ අපි ඉස්සරහට බලමු මේකේ තියෙන අනිත් ඔපචුනිටි එක කියන්නේ විශේෂම ස්කෝලර්ෂිප් එහෙම ගැන. මේක ඊළඟ වාසිය තමයි ඉතාලියේ. ඇත්තටම ඉතාලිය විතර නෙමෙයි මේක ඇත්තටම යුරෝපේ ගොඩක් රටවල් මේ වාසිය තියෙනවා. ඉතාලියෙත් මේ වාසිය තියෙනවා. අපේ ලංකාවේ බැචලර් එක කරලා මෙහෙට MSc කරන්න ආව ඒ MSc එකට කොහොමද මෙහෙමයි මේ අපි ගත්තොත් මේ රටේ මූලික උපාධි විශේෂයෙන්ම බැචලර්ස් තියෙන්නේ ඉංග්‍රීසි වලින්. සොරි ඉතාලියන් වලින්. දැන් ඉතාලිය රටේ නම් ඉතාලියන්, ෆ්‍රාන්ස් වලින් තියෙන්නේ. ෆ්‍රෙන්ච් වලින් තියෙන්නේ. එතකොට ජර්මනියට ගියොත් ජර්මන් වලින්. ඒ කියන්නේ තමන්ගේ සුදේශීය භාෂාවෙන් තමයි තියෙන්නේ එයාලගේ මූලික උපාධිය. නමුත් MSc එක PhD එකක් වගේ කරන්න යනවා නම් කෙනෙක්ට එයාලට ඉංග්‍රීසියෙන් තමයි ඉගෙන ගන්න. ගොඩක් MSc තියෙන ඉංග්‍රීසි වලින්. ඉතින් අපේ රටේ බැචලර් එක කරන්න ඉංග්‍රීසි නිසා ගොඩක් වෙලාවට මෙහි යුනිවර්සිටි වල IELTS වේව් කරන්න පුළුවන්. ඒක තමයි ලොකුම කාරණය. අනිත් පැත්තෙන් IELTS වේව් කරන ක්‍රම කිහිපයක් තියෙනවා අපි පස්සේ කතා කරමු. නම් ඒක ලොකු ඔපචුනිටි එකක්. මොකද අපි ගත්තොත් UK USA කැනඩාව ඊට පස්සේ ඕස්ට්‍රේලියා කොහෙ ගියත් එහෙම නැත්නම් ජපාන් කොරියා කොහෙ ගියත් IELTS ඕනේ. සමහර මේ IELTS මාජින් ලෙවල් එකේ නැවතලා ඉන්නවා. ඒ කියන්නේ අපි බැචලර් එකේ හොඳ GPA එකක් තියෙනවා, රිසර්ච් තියෙනවා, ඔක්කොම තියෙන මාජින් ලෙවල් එකේ හිර වෙලා ඉන්න ළමයි ඉන්නවා. නැත්නම් IELTS වල ලොකු ගාණක් වේදම් කරන්නත් ඕනේ. 70000 80000ක් විතර වගේ ලොකු ගාණක්. ඉතින් ඒකත් එක්ක මේක හොඳ ඔපචුනිටි එකක්. හරි. වැඩි කතා නැතුව අපි බැලුව පොඩ්ඩක් ඒකේ තියෙන පසුබිම ගත්තොත් ඉතාලියේ ඇත්තම යුරෝප රට මම කලින් කිව්වා වගේ හැමෝම දන්නවා. අනිත් ඒ ආවොත් ඉතාලියට ෂෙනිගන් වීසා හම්බ වෙන රටවල් 25කට ඇවිදින්න ට්‍රැවල් කරන කෙනෙක්ට හොඳ අවස්ථාවක් මේක. භූගෝලයේ පිහිටම ගත්තොත් ඇත්තම ඉතාලියට උඩින් ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රියාව, ඊට පස්සේ ස්ලෝවෙනියාව තියෙනවා. පල්ලෙහාම මුහුද තියෙනවා. ඒ කියන්නේ අර සපත්තු හැඩෙන් තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියනවා සිසිලිය කියන්නේ අපේ නුවර වගේ දේශගුණයේ තියෙන දූපතක්. ටිකක් අපේ ලංකාවට වගේ සමාන දේශගුණයක් තියෙන. අනිත් කාරණේ තමයි ඉතාලිය ගොඩක් අපේ ලංකාවේ මිනිස්සු ඇවිල්ලා ඉන්න වැඩ කරන්න. ඉතින් ඒක ලොකු අවස්ථාවක් මෙහා ඇවිල්ලා ඉගෙන ගන්න දෙද්දි. ඊළඟට කියනවා ඉතින් අර අපි හැමෝම දන්නවා ඉතින් ස්විස් කියන්නේ හරි ලස්සන රටක්. ස්විස් කියන්නේ ඉතාලියේ පොඩි දුරක් තියෙන රටක්. විශේෂයෙන් මිලාන් වගේ ගත්තොත් සාමාන්‍ය පැය 3ක විතර වගේ යන කාලෙකින් යා ගන්න පුළුවන්. සාමාන්‍ය ස්විස් වල පොඩි දුරක් තියෙන ඉතින්. අර ඒක මාර chance එක ඉතින් කාට හරි ඉතින් අර හිම වැටෙන කාලෙට එහෙම ගිහිල්ලා බලන්න පුළුවන්. අපේ ලංකාවට වඩා කුඩා රටක් ඉතින් ස්විස් කියන්නේ. නමුත් ඉතින් ලස්සනයි. කට්ටියට ඉතින් ඉතාලිය කියපුවම ඉතින් මතක් වෙන්නේ පීසා. ඇත්තටම එකක් පීසා කන පීසා අනිත් එක පීසා කුළුණ. ඔයාලා දන්නවා ඉතාලිය කියපුවම ඉතින් පීසා වලට ප්‍රසිද්ධයි. ඒ විතර නෙමෙයි කෑම ගොඩක් වලට ප්‍රසිද්ධ. විශේෂයෙන් පාස්ටා, චීස් ඒ වගේ දේවල් ප්‍රසිද්ධයි. ගිය අවුරුදු ලෝක උරුමයක් කරා ඉතාලියේ කෑම. ඒක තව විශේෂ කාරණයක්. අනිත් පැත්තේ ඉතින් මේක ගොඩාක් පරණ ශිෂ්ටාචාරික විශේෂම ග්‍රීක රෝම ශිෂ්ටාචාර බැඳිච්ච ඒවා තමයි. ග්‍රීසිය තමයි ග්‍රීක ශිෂ්ටාචාරය, රෝම ශිෂ්ටාචාරය මෙහි තියෙනවා ඉතින්. ඒකේ පරණ නටබුන් විශේෂයෙන්ම රෝමය, කොලොසියම, වැනීසිය ඉතින් ඒ වගේ දේවල්. ඊටත් එහා ගත්තාම අපි දන්නවා රෝම ජුලියට් කතන්දරේ ඉන්නවා, වෙරෝනා ඒ වගේ දේවල් ඉතාලිය බලන්න පුළුවන්. කාට හරි අපේ සීගිරිය ඊට පස්සේ අනුරාධපුර වගේ ඒ දේවල් නටබුන් මෙහි තියෙන තේ සුරක්ෂිතව. ඉතින් ඒ වගේ අර ගෘහ නිර්මාණ ශිල්පය අපි ගොතික් සම්ප්‍රදාය ගෘහ නිර්මාණ ශිල්පයට වඳින්න ඕන මේ හොඳ තැනක්. ඉතින් අර කියන වගේ ධනකුවරෝ ඇවිල්ලා මෙහෙට එනවා. ඉතින් ඒ යාළගේ විවාහ මංගල උත්සව ඒ වගේ අර අපි ගත්තොත් ලෝකේ රෝමාන්තික නගර ගත්තොත් සාමාන්‍ය ප්‍රංශයේ පැරිස් වල තියෙන ඒ වගේම තමයි ඉතාලියේ වෙනීසිය කියන්නේ. හරි. ඔය වැඩි කතාවනේ අපි කෙලින්ම අධ්‍යාපන පැත්තට එමු. අධ්‍යාපනය ගත්තොත් මං කිව්වා වගේ මෙහි බැචලර් තියෙන අවුරුදු 3යි. ඒවා ඉටාලියන් ගොඩක් කිව්වා. අනිත් පැත්තෙන් ඉංග්‍රීසිවත් තියෙනවා. ඉංග්‍රීසි තියෙන ඒවට කාට හරි එන්න ඕන. ඒවට IELTS කරන්න වෙනවා. මම ගොඩම මේ වීඩියෝ එකෙන් ෆෝකස් කරන්නේ ඒකට තමයි මොටිවේෂන් එකක් දෙන්නේ. MSc එකක් කරන්න වෙනවන PhD එකක් කරන්න වෙනව අන්න එහෙම කෙනෙක්ට. මාස්ටර්ස් අවුරුදු 2යි PhD අවුරුදු 3ක් හෝ 4ක්. ඒක සාමාන්‍ය 3 තමයි ස්ටෑන්ඩඩ් යන 3 4 ඕක තමයි යන ලෙවල් එක. අපි දන්නවා ගොඩක් කලාවට US අපේ ඔනර්ස් ඩිග්‍රී කරන අයට, ඒ කියන්නේ අපේ ලංකාවේ ඔනර්ස් ඩිග්‍රී අවුරුදු කරන අයට GPA එක සහ IELTS කරගෙන GPA එක හොඳට තියෙනවා නම් IELTS උත් කරලා ඊට පස්සේ රෙකමෙන්ඩේෂන් ලෙටර් අරගෙන දාන්න පුළුවන් USA. එහෙම ඩිරෙක්ට් PhD දාන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ කෙලිම PhD වලට. සහ ඕස්ට්‍රේලියාත් දාන්න පුළුවන් ඒ විදිහම ඩිරෙක්ට් PhD.
ඉතින් ඩිරපීඩ USA ගයාම එහ ග්‍රජට් ස්කුල්ල එක කරගන්න ඕන අවුදු එක සම්පල් පීඩ එක කරන කාල අවු පහක් කතක් විතර යනවා ගඩට් ස්කුල්ල එක මුලින් ගෙනගන්න අවුරුද් එකක්ම ඉතින් ඒ ඉගෙන ගන්න කාලෙදි කෝකෝස සිගෙන ගන්න ඕනේ ඉතින් අර එහෙම මම සංසන්ධනාත්මක කතන්දරගෙන USA කතන්දර මෙතනට ගේන්නේ ඕවරෝල් යුරෝපෙත් එක්ක මෙතන සංසන්දනය කරන්න යන්නේ ඉතින් එහෙම ඉගෙනගෙන ඒ අදාළ රිසර්ච් එකෙන් තමන්ගේ රිසර්ච් ඒරියා යනවා එතකොට හැබැයි යුරෝපෙ මෙහෙම නෙමෙයි තියෙන්නේ ඒ කියන්නේ විශේෂයෙන්ම අපි ඉතාලිය කියනකොට මම යුරෝපේ කියනවනේ යුරෝපේ තියෙන MSc කරලා තමයි පස්සේ PhD කරන්න ඕනේ ඒ නිසා MSc එක ලොකු ගැඹුරු පුළුල් පරාසයක දැනුම ගන්න පුළුවන් අර ග්‍රැඩ් ස්කූල් එක කෝ සබ්ජෙක්ට් ඉගෙන ගන්න තියෙන්නේ ඒ කියන්නේ මූලික හරයන් වෙන සබ්ජෙක්ට් ඒ අදාළ අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට් ෆිසික්ස් නම් ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට ඕන සංගීතයට අදාළ එහෙම කෝ සබ්ජෙක්ට් තියෙනවා ඌව ඉගෙන ගන්න ඕනේ මෙහෙම නෙමෙයි අපි කරන කැමති රිසර්ච් ඒරියා එකට බර කරලා ඩීප් ඉගෙන ගන්න පුළුවන් ඊළංකාරණය තමයි ලෝකේ ඕනෑම විෂය පරාසයක් ගත්තොත් ඒකේ ඕනෑම දැනුම මූලික දැනුම් පද්ධති වල ආරම්භය ආව යුරෝපේ. ඇත්තටම ඒක අර පුරුදු දෙයක් එක්ක වෙච්ච සිදුවීමක්. ඉතින් අපි දන්නවා ආසියාවේ තිබ්බ දැනුම මෙහෙට ගලාව කියලා. නමුත් දැනුම් පද්ධති වල ආරම්භය අපි දන්නවා ගොඩක් කලාවට ප්‍රසිද්ධම විදිහට ක්වොන්ටම් භෞතික විද්‍යාව සාපේක්ෂතාවාදී ඊට එහා ගිහපම කලාව උනත් එහෙමයි. කලා සිතුවම් ඒ දේවල් ගොඩක් යුරෝපෙන් බිහි වුණේ. මං ඇතම් යුරෝප මෙතන මෙන්ෂන් කරන්නේ ඉතාලිය කියන එක ඉගෙන ගන්න කවුර MSc එකට ආව කියන්නකො MSc එකට ආවට එයාට ස්කෝලර්ෂිප් තියෙන මෙහි තියෙන එරාස්මස් කියලා ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ හැටියට ඉතාලියේ යුනිවර්සිටි එකේ මාස 6ක් ඉගෙනගෙන ඉතුරු මාස සෙමෙස්ටර් 4ක් තියෙනනේ. 4 ඉතුරු සෙමෙස්ටර් 3 අනිත් රටවල් වල ඒ කියන්නේ අනිත් රටවල් ඕන 4ක වෙන්න පුළුවන් රට නැත්නම් යුනිවර්සිටි එකිනෙකට එකම රටේ 4ක වෙන්න පුළුවන් කොහොම හරි වේවා. කොහොම හරි වේවා 4ක සෙමෙස්ටර් 4ක යුනිවර්සිටි 4ක ගත කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒකයි මම එහෙම කිව්වේ. ඉතින් යුරෝපයේ අර ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන්. ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. සබ්ජෙක්ට් එක. ඉතින් අර ඒ වාසිය තියෙනවා සහ ඒක වෙලා PhD එකට යන්න පුළුවන්. ඉතින් සමහරු ඉතින් අර USA වගේ ගිහපුවාම ඉතින් සමහරු පෝස්ට් ඩොක් එකට එහෙම මෙහෙට යුරෝපෙට එනවා. ඉතින් අර එහෙම එනකොට ටිකක් ඔපචුනිටි ගන්න අමාරු මෙහෙ ළමයි ඉගෙන ගන්නවා. පොඩි කේස් එකකට තියෙන අන්න ඒක. දැන් අපේ ලංකාවේ ළමයි අපි වැචල එකක් කරන්න ගියපුවාම සමහර කැවරේජ් ඉතින් 50 ක්ලාස් නේ තියෙන්නේ 200 300 අනේවා තියෙනවා සමහරක් කිව්වා. නමුත් ඇවරේජ් අපි ගත්තොත් අපි සබ්ජෙක්ට් එකේ ක්ලාස් එක ලෙක්චර් හෝල් එකට සාමාන්‍ය 50ක් 100ක් වැටෙන්නේ. ඒ වගේම ප්‍රමාණයක් මේ MSc වලත් ඉන්නවා. අන්න ඒක තමයි වැඩේ කියන්නේ. ඒකට හේතුව මෙහි අර තියෙන විභාග සිස්ටම් එකට ඒ ළමයිට අර අපි GPA එක කියන එක 4ම ගන්න පුළුවන්. මෙහි GPA නෙමෙයි තියෙන වෙන එකක් තියෙන්නේ. GPA එක 4ම කරගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඒ කියන්නේ අර සමාන අයිතිවාසිකම් සමාන අවස්ථාවක් හැමෝටම. ඒ සමාන අවස්ථාව නිසා මේ මෙහි PhD වල පොඩක් තරඟ වැඩි. මොකද හේතුව PhD පොසිෂන් තියෙන ඕනම තැනක ඕනම විශ්වවිද්‍යාලයක සම 5 10ක් අතර ප්‍රමාණයන්නේ. ඉතින් අර ළමයි අපි එක විශ්වවිද්‍යාලයක් ගත්තොත් ඒකේ ඊට අදාළ MSc එක කරනවා. කියන්නේ PhD අපි PhD කරන්න යනවා නම් කවුරු හරි සංගීතයට අදාළ MSc එක කරගෙන තියෙනවා ළමයි 100ක් විතර. ඉතින් PhD පොසිෂන් තියෙන්නෙම 10ක් විතර වගේ. එතකොට ඒ වගේ ගොඩක් තරගයක් තියෙනවා. මෙහෙ ඒ කියන්නේ දැන් ඉතාලිය ගත්තොත් අතරම ඕනම යුනිවර්සිටි එක 60ක් අතරම හැම යුනිවර්සිටි එකම වගේ 10%ක වගේ තමයි කොටසක් කරන්නේ දේශික ශිෂ්‍යයෝ. හරි. එතකොට 90%ක්ම ඉන්නේ දේශීය ශිෂ්‍යයෝ. ඒක ලොකු තත්ත්වයක්. විශේෂයෙන්ම non EU ඒ කියන්නේ යුරෝපීය නෝන් ශිෂ්‍යයන්ට එහෙම ගොඩක් ඔපචුනිටි අඩුයි. ඉතින් අර එහෙම බලපුවහම මෙහෙම ඉගෙන ගන්නවා. ඉතින් තරග වැඩි මොන වුණත් ලංකාවේ MSc එකක් කරලා මෙහෙ PhD කරන්න ආවත් ඒත් අමාරුයි ටිකක්. මොකද හේතුව අර කන්ටැක්ට් තියෙන්න ඕනේ. මෙහෙ PhD කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රොෆෙසර්ත් එක්ක හඳුනුම්කම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් ඉඳලා යාව රෙකමන්ඩ් කරලා එහෙම ඇවිල්ලා කරන්න පුළුවන්. කොහොම හරි වේවා. ක්‍රම තියෙනවා. ක්‍රම සහ විදි තියෙනවා. අපි ලංකාවේ MSc එකක් කළා මෙහෙ PhD කරන්න එන්න. ක්‍රම සහ විදි තිබ්බට ටික ඒක ලේසි නැහැ. නමුත් මෙහෙ ඇවිල්ලා කරොත් ලේසි. ඉතින් අපේ මෙහෙම ඉතින් මේවා ක්‍රයිටීරියා තියෙන තැන් MSc ඉන්නවත් මෙහෙ බැචලර් එක අවුරුදු අපේ ලංකාවේ බැචලර් එක අවුරුදු 3 අයටද 4 අයටද කොහොමද කියලා එහෙම ක්‍රයිටීරියා තියෙනවා. ඒ ක්‍රයිටීරියා සම්පූර්ණ කරගන්න විදිහ මම පස්සේ කියන්නම්. ඉතින් ඊටත් අමතරව කියනවනම් අපි ඉතින් අර මං කිව්වා වගේ ඉතින් අර ලංකාවේ MSc එකක් කරලා මෙහෙ PhD කරන්න එක අමාරු නිසා තමයි ගොඩක් අය ලංකාවේ MSc කරලා අය මෙහෙත් ඇවිල්ලා MSc කරන් යුරෝපේ ඇවිල්ලා. ඉතින් අර එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉතින්.
ඉතින් හොඳයි ඉතින් මෙසි දෙකක් තියෙනගේ ඒ වෙනම කතන්දරය. ඉතින් ඔන්නෝක තමයි මෙහි අධ්‍යාපන පසුබිම. ඉතිං එමසකට පඩියකට අයිල්ටස් වේව කරන්න පුළ අපේ ලංකායි බැචලක පාච්චි කලමුත් මෙහි බැචලකට අයි කියෙනවාගේ අයිල්ටස් කරන්න වෙනවා. ඒක තර ගොඩක් නැහැ ඇතනම බැචලස් ඉංගලිස් වලින් ගොඩක් එව තියෙන්නේ ඉටලිය. ඊළඟට ගත්තහම ම පොඩක් වාලත කතා කරන්නේ ලෝකේ තියෙන හොඳම ලෝකේ ඇතන හොඳම නිසිටි තමයි මේ ඉතාලිය තියෙනවා හරි ලිස්්ට එකට ඉතාලිය ඇතුළ තියෙන හොඳ මිනිසිට දහයගන පොඩ්ඩක් කතා කරන්න ඉන්නේ මේක කිවස් රෑන්කින් වලින් ගත්තේ මේක අංක 3-4 ගැන පොඩ්ඩක් කියන්න මොකද හේතු ලෝකෙ පරණම ඒ යන්න දැනට සක්‍රියව තත්ත්වය තියෙන පරණ විශ්වවිද්‍යාල 10 ගත්තොත් ඒ 10න් 4ක් තියෙන යුරෝපයේ සොරි 10න් 4ම 10න් වගේ තියෙන යුරෝපේ තමයි හරි 10න් 4ක් තියෙන්නේ ඉතාලිය තේරෙනවද එතකොට ලෝකෙ පරණම සක්‍රිය 10න් 4ක් ඉතාලිය ඒකෙත් පරණම විශ්වවිද්‍යාලය තියෙනෙත් ඉතාලිය බොලොඤ්ඤා යුනිවර්සිටි ඔෆ් බොලොඤ්ඤා තමයි ලෝකෙ පරණ විශ්වවිද්‍යාලය සක්‍රියවම පවතින. ඇත්තම අපි දන්නවා ඉතින් ඊටත් වඩා කලින් පටන් ගත්ත විශ්වවිද්‍යාල තියෙන නමුත් ඒවා අද ක්‍රියාත්මක නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඉන්දියානු නාලන්දා විශ්වවිද්‍යාලය කියන එක දැන් නැහැ. ඇත්තට මේක දැන් විනාශ වෙලා තියෙන. ඉතින් ඒක ලෝකෙ පරණ විශ්වවිද්‍යාලය. ඉතින් යුනිපීඩි කියන්නේ යුනිවර්සිටි ඔෆ් පාදුවා කියන්නේ ලෝකෙ 6 වෙනි ස්ථානයට වගේ තියෙන විශ්වවිද්‍යාලය පරණම කියන්නේ ආරම්භය ගත්තාම ගොඩක් පරණයි. ඉතින් ඒ විශ්වවිද්‍යාල ගැන මම සම්පූර්ණ වෙනම වීඩියෝ එකකින් පස්සේ කතා කරනවා. හරි. ගොඩක් සාමාන්‍ය රටවල් වල ප්‍රසිද්ධ සබ්ජෙක්ට් වෙනම ඒ රටට ආවෙන සබ්ජෙක්ට් තිබ්බට කොහොම කරත් ප්‍රසිද්ධ සබ්ජෙක්ට් ගැන කතා කරොත් ඉතාලියේ ලංකාවෙත් එහෙම STM කියනවා කොහොමත් ප්‍රසිද්ධයි. ඒ කියන්නේ ඉතාලිය වේවා කොහෙ ගියත් ප්‍රසිද්ධයි ඒවා. සයින්ස් ටෙක්නෝලොජි ඉන්ජිනියරින් මැතමැටික්ස් කියන ඒවා. ඊට අමතරව මෙහි තියෙන විශේෂත්වයක් ගැන බැලුවොත් මෙහි ගොඩක් ඇත්තටම ඉංජිනීරින් ටෙක්නෝලොජි ආර්කිටෙක්චර් ඩිසයින් ඕවා ගොඩක් ප්‍රචලිතයි. මොකද මාර්කි වගේ පුනරුද්දීවකයන් පස්සේ ගොතික් නිර්මාණ සහිත ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය සහිත දේවල් මේ ආවෙනික ලක්ෂණ දෙයක් මෙහි ගෘහ නිර්මාණ ශිල්පයක වෙනම සීන් එකක් ඒක අර වෙනම සීනය සමහරක් ඔය නගර තියෙනවා නගර තිබ්බේ පරණම විශ්වවිද්‍යාල විශේෂම වෙනකම් පාදුවා බොලොඤ්ඤා වගේ විශ්වවිද්‍යාල නිකන් අර දැනෙන්නේ නිකන් අර අපි සීගිරිය ගියා වගේ තමයි. නිකන් සීගිරියේ අර ගල් කණුවත් ගල් අල්ලා තියෙන පොළොවල් වලින් ඇවිදිනවා නිකන් ගල් ගොඩක ජීවත් වෙනවා වගේ තමයි දැනෙන්නේ. නිකන් සීගිරිය අනුරාධපුර ඇවිදගෙන යනවා වගේ ෆීලින් එක. ඇත්තට මේවා අර පාරට උනත් දාලා තියෙන ගල් තමයි තියෙන්නේ. පරණ ගොඩ නැගිලි නිකන් තාප්ප පරණ ප්‍රාකාර ඒව තමයි තියෙන ඉතින්. ඉතින් ඒ නිසා ආකිටෙක්චර් සහ ඩිසයින් ඉන්ජිනියරින් පැත්ත තියෙනවා. අපේ මෙතන සුබ ආරංචියක් කියන්න තියෙනවා ටෙක් කරපු ළමයිට අපේ. ටෙක් කරලා බැචලර් කරපු අයට හොඳ ඔපචුනිටියක් තියෙනවා මෙහි. මොකද හේතුව ඒ අයට ඉංජිනේරු මය MSc එකක් කියන්නේ ඉංජිනේරින් පැත්තට දාලා MSc කරන හොඳ අවස්ථාවක් තියෙනවා මෙහි. ඒ නිසා මේ ඒ කට්ටියටත් එන්න පුළුවන් මෙහි ඇවිල්ලා MSc කරන්න පුළුවන්. ඒක කරලා තමන්ගේ අපි මේ සර්වයි වෙන්න හෝම් එකක් හරි එහෙම. ඒක හොඳ අවස්ථාවක්. ඊට පස්සේ මේ තව එකක් කියන්න ඕනේ මෙතන කොහොමද වෛද්‍ය විද්‍යාව සහ ආර්ථික විද්‍යාව වගේ ඒවා ඉතින් හැම රටම ඒවා කොහොමද තියෙනවනේ. ඊට අමතරව මේකේ ෆැෂන් ඇන්ඩ් ආර්ට් කිව්වම ඉතින් ආයි කතා කරන්න දෙන්නේ මේ කලාකාරයක්. ආයි ඉතාලිය කියන්නේ. මොකද මයිකල් ආන්ජලෝ වල්පේ නැතුම් පින්තූර ලියනඩෝ ඩා වින්චි ඉන්නවා. ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් නිර්මාණකාරයෙක් ඉංජිනේරුවෙක් ගණිතඥයෙක් ඔක්කොම තියෙන හරි මල්ටි ටැලන්ටඩ් පුද්ගලයෙක්. කලාව කියපුවාම ඉතින් ඒවා කතා කරන්න ඕනේ. ඒක වෙනම කතන්දරයක්. මේවා කලාගාර පැෂන් කියපුවාම ලෝකේ පැෂන් වලට හොඳම රටවල් ගත්තොත් ඉතාලියයි ප්‍රංශයයි තියෙන්නේ. ඒකෙත් ඉතාලියේ මිලාන් සහ ෆ්ලෝරන්ස් කියන නගරේ හොඳයි. ඉතින් කවුරු පැෂන් සම්බන්ධව කරනවා පැෂන් ඩිසයින් කරන කෙනෙක්ට හොඳ අවස්ථාවක් ඉතාලිය. මම කියන්නේ ඇත්තම අර වියදමත් එක්ක බලපුවම අනිත් රටවල් එක්ක සාපේක්ෂව අඩු වියදමකින් ස්කෝලර්ෂිප් සහිතව ඇවිල්ලා වැඩේ කරන් යන්න තමයි මම කියන්නේ. නැචරල් සයින්ස් ගත්තාම ඇත්තට නැචරල් සයින්ස් උත් මෙහි හොඳයි. වදන්නවා ඇති අපි පින්තූරින් එක්කන
ප්‍රසිද්ධ පුද්ගලෙක් ගැලවලිය කලෙලි. ඉතින් එයා තමයි අපේ නිරීක්ෂණ තාරක විද්‍යාපියා නිරීක්ෂණ නූතන තාරක විද්‍යාපියාවගේම නිරීක්ෂණ විද්‍යාව පියා කියලා සලකන ඉතින් මොනහරි වෙලා පියෙක් ගැන අර තාරක විද්‍යාවත් ලොකම වරක් කරන්න සහාව විද්‍යාවත් ගොඩක් මෙහවරක් කරනවා සාමාන්‍යෙන් එතුළ මෙයා ඉන්න පෞද විශ්වවිද්‍යාලශල තමයි ගොඩනගෙන්නේ ඉතිං ඔහු චන්ද්‍රගාවට ගන දුරේක්ෂන් නිරීක්ෂණ කරනවා මෙවා දුරේක්ෂ හදන්න මේ අනම ඇතරම එක කියන්න දුරේක්ෂ හදන්නේ හැෂ් ලිපශි එක වෙනම කාරණය ඉතිං පාදශ විද්‍යාලක නැතම් තාරක විද්‍යාට හොඳ තැනම් මොකද ඒක තියෙන පාසෙක් කියල රිසර්ච් ගරුප් ති ඒක පාසෙක් කියල රිසර්ච් ගරුප් ගැන ස්ටයිවලවේෂන් සම්බන්ධ ස්ටයිලේෂන් ෆෝමේෂන් සම්බන්ධ හොඳම රිසර්ච් ගරුප්යක් ලෝකයෙන් ගත්හම ඒ පාසෙක් කියලා Google සච් කල බන්න රිසර්ච් ගරුප් එක විස්තර බලන්න පුළුවන් සහ ඉතාලයේ ලොක්කම දුරේක්ෂ තියෙන්නේ පාදුවවල අනි පැත්තෙන් ගත්තහම කාලයක් යුරෝපය ලොකම දුරේක්ෂය ඒක අන්නක විශේෂත්ය ඔය පින්තුරති ඒක ඉරම්තර මෙත නැතුරල් සයින්සල් ම ගොඩම මෙතන මේෂණ කරන්නේ ප්‍රසිද්ධම වාල දන්න සර්ණ එක තියෙනවා යුරෝප තියෙන එක තියෙන සුයිස් සහ ප්‍රාන්සුල දෙකම රට දෙකට පොදුව තියෙන්නේ පරීක්ෂණ ඇතනේ අනිත් පැත්ති ESO කියලගත්තින ESO කියල කියන්නේ ඇස්ට්‍රමි සම්බන්ධක යුරෝපියන් සදන් ඔප්සේට්‍රි සර්න එකත් ඇවිල පාටික ලක්ෂරට එකක් එක තමයි ලෝක ලොකුම අංශු තොරක පාටික ලක්ෂ අංශු තොරක ඉතිං ඒ දෙක් පාද කරන රැක අවස්ථා ගොඩක් තියෙනවා ඉතින් පරීක්ෂණ අවස්ථා ගොඩක් තියෙනවා ඉතින් එනිසා නැචුරල් සයින්ස්වල් ගොඩක් තැනක් තියෙනවා එක ඇතරම ඉතාලිය කිව්වත් එක යුරෝප කිවත් එක මෙතැදී මොකද යාල පරීක්ෂණය ඔක්කොම එකට එක හවුලක් විදිහට ඒ නිසායික වාසිය ඉතින් සාමානය පිස් ඩිපාර්ටමට හෙක්ගයොත් කනිකරතින සයන එක වගේ පොටෝ හැම දනම එල්ලා තියෙනති එක පිස් ඩිපාර්ටමට විතරන්න මේ ඉජින ෆැකල්ටිවල ගියත් ඔය කේස එක තින කොද එව්වාගේ සර්න් කියපුහ මේක තියෙන්නේ පිසික්ස් විතරන්න මේ ඉංජිනරු මොකද මෙවා ආර්කටෙක්ච ස්ලයින්නවා ඉට පස්සේ සිවිල් ඉංජිනස් ලයින් ඕනේ ඉට පස් මැකනිකල් ඉංජිනස් ලව ගොඩක් ඉන්නවා සහ කම්පියුටර් සයින්ටිස්ට්ලා කම්පියුටර් ඉංජිනර්ස්ලා ඒ වගේ ගොඩක් අයිනවා ඒ වගේම ආර්ථික විද්‍යාඥයෝ ඊට පස්සේ මෙතන මේ හියුමන් සයින්ස් කරන ඇතින මොකද මිනිස්සුන් වැඩ කරන්නේ තොට යාලගේ ඒ අදාළ කාරයන් කරන්න HR ඩිපාර්ට්මන්ට් තියෙන්න්න ඕනේ ඉතින් ඊට අමතර සයිකෝජි කරනන ඩොක්ටස්ල ඒ වගේ ඇතින ඒක ලොක ඔපචුන්ටිය ඒ පරීක්ෂණ ආයතන දෙක ඉතින් ඕක පාද කරන ගොඩක් කරනවා තව එකක් කියන්න ඕන ESO කියන එක කියන ස්ට්‍රම් කීපකන ඔය ESO කියන එක තියෙන හෙඩ්කාටස් තියෙන ජර්මන්වල ඔය ESO එක වැඩ්ඩිම සයින්ටිස්ලා සේවය කරන හෙඩ්කාටස් තියෙන රටේ හරින ඉන්ඩපෙන් ඊට පස්සේ වැඩිම සයින්ටිස්ල ප්‍රමාණය සේවය කරන ඉතාලිය අන්න ඉටලියන් සයින්ටිස්ලම දේනට වැඩිම ඉන්න එකන හෙඩ්කාටස් නොන රටක් ගත්තාම ඇතරම මේ අනි කාරන හැමෝමති බලන කෑලතම ස්කෝල්ශි මෙහ ඇත්තටම ස්කෝල්ශිප් ගත්ත පම අපි එකම ඉතාලින මේ ලෝකෙම ගත්ත මෙහම පොදු කාරණයක් යනවා අපේ ලංකායි බැචලෙක් කල කවර එමස එකක් හරි පිඩිය හරි යනවන හොඳ ජීප එකක් තින සාමාන්‍ය ෆස් ලාස් වේවා සාමාන්‍ය අපි ම යසගෙන කියනවා ජීපක තුනට වැඩින ඊට පස්සේ රිසර්ච් තියෙන වන හොඳට ඊට පස්සේ රෙකමෙන්ඩේෂන් ලෙට එක හොඳන අනිවාර යන්න පුළන් ඒ හරි එක ඇත්ත නමුත් සාමානය මෙම ස්කෝල්ශිප් ගත්ත පහම අප යුරෝපය ගත්තොත් යුරෝපය ස්කෝල්ශිප් ගත්ත එක ඒ කතන්දර අරකිව යුරෝප ස්කෝල්ශිපය ගනති පස් ලාස් තියන හොඳර පස් ලාස් තියාගන ජීපක 3.8 වගේ තියෙනන එක පස් ලාස් තිබලත් මදි 8 තියල් ඉට පස්සේ නැතු නත් ලොන් ති එක දානය මත තමයි තීරණය වනි පස් ලාස් කීමක පස් ලාස් තිබිලා හොඳර රිසර් තිබිලා සීවියක් හොඳට තිබිලා අන්න එහෙම තිබ්බ යාට ස්කෝල්ශිප් ගන්න පුල ඒ ස්කෝල්ශිප්වලට අප ගොඩක්ලාරකින් ෆෙලෝශිප් කියලා කියන්නේ ෆෙලෝශිප් කියන්නේ කෙලිම හම්බෙන එකන ගොඩක්ල ෆෙලෝශිප් ග්‍රන්් හමන පිදිියල්ට තමයි එමසල්ට මේ ඉතින් කොහොමරි වෙලා එයාට යුනිසිට එකෙන් නැත්තන් ඩිපාර්ට්මන්ට් එක නැත්තම් හම්බෙනවා ඉතාලි ගවමට ස්කොල්ශිප ජීප එක හොඳටම තිබිල රිසර්චුත් තිබිල සීව එකත් හොඳන රිෂ හොඳට ස්කොල්ශි ගන්න පුළුව ලේසිීම යාට ගොඩක් කලාට ඔය හම්බෙන ලවන්ස එක ලිවින් කොස්ට ලවන්ස එකත් ගොඩක් වැඩි ඒක ඇවිල්ලා
යුරෝ 9,000ක විතර ලොකු ලිවිං කොස්ට් allowance එකක් එක ටියුෂන් එක ෆුල් වේව් කරන ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන්. ඒක ඉතින් කොහෙ ගියත් එහෙම ඒක දක්ෂයාට ඒක තියෙනවා. හැබැයි එහෙම නොවී අපි හිතමු GP එක තියෙන 3ක් වගේ එහෙම නැත්නම් 3.5 2ක් වගේ 2.9ක් CV එකක් ලොකුවටත් නැහැ. කොහොම හරි වෙලා සිලෙක්ට් වෙන්න වගේ පුළුවන්. අන්න එහෙම කෙනෙක්. දැන් එහෙම කෙනෙක්ට එතකොට සල්ලි ගෙවන්න විදියක් නැහැ දුප්පත් අපි. අන්න එහෙම කෙනෙක්ටත් තියෙනවා අවස්ථාවක්. අන්න ඒක තමයි මේක විශේෂත්වය. රීජනල් ස්කෝලර්ෂිප් කියලා එකක් තියෙනවා. ඒ රීජනල් ස්කෝලර්ෂිප් එකේදී අර ඉහත කියපු ආකාරයේ යුනිවර්සිටි ස්කෝලර්ෂිප් එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් ස්කෝලර්ෂිප් හෝ ගවර්න්මන්ට් එකෙන් දෙන ස්කෝලර්ෂිප් මොකුත් නැත්නම් එයාට රීජනල් ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ඇප්ලයි කරන්න මෙහෙ එන්න වෙනවා. ඒක ලංකාවේ ඉඳන් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒක හම්බෙන්නේ මෙහෙ ආවට පස්සේ. අන්න ඒකයි කියන්නේ. මෙහෙ ආවට පස්සේ ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මං කිව්වේ මධ්‍යම පාන්තික වෙන ගොඩක් ඉන්නේ ඒ වගේ පවුල් වලට ගොඩක් ගන්න පුළුවන්. ආදායම එක්ක. ඉතින් ඒකෙන් හම්බෙන ඒක පැකේජ් එකක්. අතන මේ රීජනල් ස්කෝලර්ෂිප් එකේ පැකේජ් ගොඩක් තියෙනවා. මේ පැකේජ් එක තමයි අවුරුද්දට යුරෝ 8,000ක් අතර දෙනවා ලිවිං කොස්ට් එක. ඊට පස්සේ ටියුෂන් ෆී එක ෆුල් වේව් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉන්න තැන ගන්න පුළුවන්. කන්න වේල් එකක් දෙනවා සමහර කෙනෙකුට සමහරක් වේල් දෙකම ගන්න පුළුවන්. එහෙම තියෙනවා. ඊට අමතරව මෙහි නන් ඇකඩමික් ස්ටාෆ් එක කරන වැඩවලට ගන්නවා පැය 200ක් වැඩ කරන්න ඒ කට්ටිය. මේ ඔක්කොම පාදක වෙන ෆැමිලි ඉන්කම් එකත් එක්ක. ඒකට අපි කියන ඊසා වැලියු එක කියලා. ඒ ෆැමිලි ඉන්කම් එක මත ඔයාලට රීජනල් ස්කෝලර්ෂිප් එක ගන්න පුළුවන්. ඒක මෙහෙම දැන් මම කියන්නේ එයාලගේ තියෙන මාජින් ලෙවල් එක. එතන මාජින් ලෙවල් එකට වඩා අඩු ඔක්කොටම අර කියන පැකේජ් එක ඔක්කොම හම්බෙනවා. ෆුල් හම්බෙනවා. එහෙම මාජින් ලෙවල් එකේ තියෙන කැටගරිස් අනුව ඉතින් ඔයාලට හම්බෙන ගාන 175ද 120ද 30ද කියලා තීරණය. ඒක වෙනම කාරණයක්. ඒක කොහෙත් තියෙන ගන්නේ. හරි. ඊළඟට බලමු දැන් මේ කවුරු හරි ස්කෝලර්ෂිප් ඕනෙත් නැහැ මට සල්ලි තියෙනවා මට ඕන තරම් වියදම් කරන්න පුළුවන් කියලා එනවනම් මෙහි කොහොමද වියදම් කියලා. සාමාන්‍ය මම හිතන්නේ මුලදීම සඳහන් කරා මෙහි ටියුෂන් ෆී එක වෙන්නේ යුරෝ ඇවරේජ් අපේ වගේ රටකට ගොඩක් වෙලාවට ගොඩක් ඩිග්‍රී වල අපේ රටක පබ්ලික් යුනිවර්සිටි එකකට දැම්ම මම මෙතන දාලා තියෙන ඕවරෝල් කේස් එකනේ යුරෝ 2500ක් විතර න අවුරුද්දට. ඒ කියන්නේ ලක්ෂ ගත්තොත් සෝරි ඔව් යුරෝ 2500ක් විතර වගේ ප්‍රමාණයක් වෙනවා. යුරෝ 2500 හැබැයි වාසියක් තියෙන මේකේ. හොඳම වාසිය. මේ ඉතාලියේ හොඳම වාසියක් තමයි 2500 එකපාර ගෙවන්නේ නැහැ. මම රුපියල් වලින් කියන 2500 ගොඩක් වෙලාට ඇවරේජ් ගත්තොත් ලක්ෂ 10ක් විතර වගේ ප්‍රමාණයක් වෙනවා. 10ක් නෙමෙයි වෙන්නේ. නමුත් ඒක වෙනස් වෙනවා. අපි 9ක් 8ක් වගේ කියමු 10ක් කියලා ලේසියට කියමු. එහෙම රවුන්ඩ් කරලා ගත්තොත් 10 ගෙවන්න ඕනේ. මුලින්ම එන්න කලින් ගෙවන්න තියෙන 70000ක් 90000ක් විතර වගේ ප්‍රමාණයක් ගෙවලා ඉතුරුවා සෙමෙස්ටර් දෙකට වාරික විදිහට ලක්ෂ 4මාර ගාන ගෙවන්න තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. මම ලක්ෂ 9කට තමයි ලක්ෂ අතරම 10ක් වෙන්නේ 9ක් වගේ තමයි වෙන්නේ. ඒකට 4මාර වගේ ගෙවන්න තියෙනවා. ඒක වාසියක්. අනිත් පැත්තෙන් තමයි ලිවිං කොස්ට් එක ගත්තොත් ඇවරේජ් නගරයකට මෙහෙමයි. මම ලිවිං කොස්ට් එකට ඒක අයිඩියා ගන්න කාරණා දෙකක් කියන්න. එක 8000 බෙදන්න 12 650ක් 60ක් වගේ නේ. ඒ කියන්නේ අපි නිකන් 650ක් කියලා ගමුකෝ අපිට කියන්න පුළුවන් ඉලක්කම 650යි. එතකොට මෙයාලගේ වීසා ගන්න ගිහපම ඉතාලි ස්ටුඩන්ට් වීසා එකට ගත්තාම ස්කෝලර්ෂිප් නැති වුණොත් කෙනෙක්ට ඒ කියන්නේ අර කියනවා වගේ මම රීජනල් ස්කෝලර්ෂිප් එක මෙහි ආවට පස්සේ හම්බෙන්නේ. එතකොට එයාට ඇත්තටම ෂෝමනි කරන්න වෙනවා. ඒ කියන්නේ අපිට අපේ වත්කම් පෙන්වන්න වෙනවා. අපි ෂෝමනි කියලා කියන්නේ අපේ වත්. මෙයාලා අපිට ඒවා සල්ලි පෙන්වන්න ඕනේ. එයාලා එතනදි ඉල්ලන්නේ යුරෝ 550ක් මාසෙකට. ඒ කියන්නේ අවුරුද්දට තමයි පෙන්වන්නේ 550 වැඩි කරන්න 12න් වැඩි කරලා එන ගාන රුපියල් කරගන්න. රුපියල් කරගත්තාම ගොඩක් අය ලක්ෂ 20ක් 23ක් විතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් අවුරුද්දට ඔන්න ඔය වගේ ප්‍රමාණයක් තමයි ලක්ෂ 23ක් වගේ තමයි යන්නේ වියදම. ලිවිං කොස්ට් එක උනා. හරි. මෙයාලගේ රීජනල් ස්කෝලර්ෂිප් එක දෙන ගන්න 8000 12න් බෙදුවාම එනවා 650ක් 660ක් වගේ අපි 650ක් කියමු කිව්වා. ඒ 650 හැදෙන්නේ මෙහෙම. ඉන්න තැනට 400යි කණ්ඩ බොණ්ඩ මොනවා හරි අනිත් දේවල් වලට 200ක් 250ක් වගේ යනවා. මෙහෙ වාසියක් තියෙනවා. ඉන්න තැන ඇත්තටම අපිට මැනේජ් කරගන්න පුළුවන්. මෙහි ඉතාලියේ ඉන්න අපේ ලංකාවේ ගොඩක් අය. ඉතින් ඒ වගේ තැනකට සෙට් වෙලා එහෙම මැනේජ් කරගන්න පුළුවන්. නැත්නම් අපි දන්නවා ලංකාවේ අපි හිටියේ කැම්පස් ඉන්න කාලේ බෝඩින් වල ගිහිල්ලා ඉඳලා එහෙම ඉද්දි යාළුවොත් එක්ක කියන්නේ හෝස්ටල් එකේ ඉද්දි 4-5 දෙනා හිටියනේ.
එහෙම මෙහැවිල් 4-5 දිනේ සෙට් වුණොත් ඉතින් එක්කෙනෙක්ට ඉතින් යුරෝ 100 ගානේ මැනේජ් කරගන්න පුළුවන්. අර ඒ වාසි තියෙනවා ඉතින්. කොහොම හරි වෙලා ඉතින් හොස්ටල් ගත්තොත් නම් තවත් අඩුයි. සහ ඇත්තටම යුරෝ 100ට 150ට කාමර හොයා ගන්න පුළුවන්. මම ඉතින් ඇවරේජ් කියන්නේ ඉතින් හැම 100ට 150ට නෑනේ කාමර. යුරෝ 100ක් විතර වගේ වෙනවා. 400ක් 300ක් විතර වෙනවා. ඒක තමයි වැඩිම ගාන. ඉතින් ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන් 250ට වගේ කාමර ගන්න පුළුවන්. ඇත්තටම 250ට ගන්න පුළුවන්. ඉතින් අපි කෑමට 250යි සොරි කාමරයක් 250යි කෑමට එහෙම කියලා ගන්න පුළුවන්. මෙයාලා මෙහෙමයි කියන්නේ ඉතින් මොනවද ඔය කාරණේ කොහොම වුණත් ඔක තීරණය වෙනවා මේ ඉන්න නගරයත් එක්ක. සමහර නගර ඇත්තම විශේෂයෙන්ම උඩ හරිය වුණා ටිකක් වියදම් වැඩි. ඒක අපි කතා කරමු. යට හරිය වුණා ගොඩාක් වියදම් අඩුයි. හරි. එතකොට අවුරුද්දට ලක්ෂ 23කුත් ටියුෂන් ෆී එක අවුරුද්ද ලක්ෂ 10කුත්. ඒකට මුළු අවුරුද්දම ලක්ෂ 33ක් 35ක් විතර දාම් ටිකට් ගන්න ඔක්කොම එක්ක. ඒ කියන්නේ කෙනෙක් සම්පූර්ණම වියදම් කරන් යනවා. මේක ස්කෝලර්ෂිප් නෑ. අනිත් අපිට සල්ලි තියනවා කියලා ලක්ෂ 35කින් විතර වගේ සම්පූර්ණ අවුරුද්දක් ගෙවන්න පුළුවන්. ඊළඟට මේ part time job ගත්තොත් part time job කරන්න පුළුවන් මේ ස්ටුඩන්ට් වීසා එකට පැය 20ක්. ඒක ඇත්තටම කරනවා නම් වඩා හොඳයි. ඉතින් ඉතාලි භාෂාව පුළුවන් වෙලා යනවා. ඒක ඉතාලියන් පුළුවන් නම් මේක ලේසි. නැත්නම් හරි අමාරුයි part time හොයාගන්න. නැතත් මං කියන්නේ ඉතින් ගොඩාක් part time කරනවා ස්කෝලර්ෂිප් කරන්න තමයි. ඒ ස්කෝලර්ෂිප් එක ફોකස් කරලා ඉන්න එක තමයි හොඳම දේ. කියන්නේ රීජනල් ස්කෝලර්ෂිප් එක ගන්න එක මේ රීජනල් ස්කෝලර්ෂිප් එක ගන්න ගියහම ලොකු ප්‍රොසෙස් එකක් තියෙන. ඒක පොඩක් ඩොකියුමන්ට් හදාගන්න හරි අමාරුයි. අපේ ලංකාවෙන් තමයි මේ හිරවීම තියෙන්නේ. සහ අපේ ලංකාවෙන් තියෙන එම්බසි. අතරම එම්බසි ඉන්නේ මේ වැඩ කරන්නේ වෙන ආයතනයක් අතරමැදි ආයතනයක්. ඉතින් මේ ඒ වගේ ගිහිල්ලා වැඩ කරගන්න ටිකක් අමාරුයි. ඒ ඩොකියුමන්ට් වලට ගොඩාක් රස්තියක් දෙනවා. අන්න ඒක කට්ටක් කන්න වෙනවා. ඒ කට්ට කන එක කොහොමද ඒක හරියට දැනගෙන ගියොත් ලේසි. ඒක ප්‍රොසෙස් එක මම කියන්න පැහැදිලි කරන්න අපිත් එක්ක ඉන්න. ඉතින් මං කියනවා ආයි පාරක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. මොකද මම හැමදේම පැහැදිලි කරන්න. මොකද මේකේ අර ප්‍රොසෙස් එක ටිකක් දිගයි. ඒ ප්‍රොසෙස් එක ලේසියෙන් ලියා ගන්නතොත් හරි. අර මං කලින් කිව්වා වගේ මේක ඇත්තටම ෆයිනෑන්ෂල් ප්‍රූෆ් කරන්න ඕනේ. මේකේ වාසියක් තියෙනවා. ෂෝමානි වලට මං කියන්නේ ලක්ෂ 20 ගාණක් පෙන්වන්න ඕනේ කියලා. එහෙම නොවි කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඔයාලා ඕන්න මේක වීසා ඇප්ලයි කරන්න එක ගිහිල්ලා බලන්න ඉටාලියන් ස්ටුඩන්ට් වීසා කියලා. එයාලා ඉල්ලලා තියෙනවා. එතන කියලා තියෙනවා. ස්ටුඩන්ට් වීසා දාද්දි ෂෝමානි ඒ කියන්නේ අපිට තියෙන අපේ තියෙන වත්කම් පෙන්වනවා කියන එක. ෂෝමානි කියන්නේ ඒ කියන්නේ අපි එහෙම නැත්නම් අම්මා එකේ තාත්තගේ පඩිය. ඒ කියන්නේ සැලරිය පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කවුරු ස්පොන්සර් කරනවා කියලා. ඒ කියන්නේ ඉතාලියේ ඉන්න අපේ කවුරු හරි ඉතාලිය හෝ වෙන කොහරි කමන්නේ ස්පොන්සර් කෙනෙක්. ඒ කියන්නේ NGO එකක් වේ කවුරු හරි ස්පොන්සර් කරනවා කියලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ක්‍රම තියෙනවා තව. ඒ ෂෝමානි නොකර. හරි. ඒ වගේ මම පස්සේ කතා කරන්න. මොකද මේ වීඩියෝ එක දික් වෙනව නැත්නම්. ඔන්නම තමයි කාර්යය තියෙන්නේ. සහ මේක ඇත්තටම මේ වල පේනවා ඇති. ඉතාලියෙන් කරන් යන වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එකේ තියෙනවා පියවර 10ක් ඉතාලියට එන්නේ කොහොමද කියලා ස්ටුඩන්ට් කෙනෙක් විදියට. ඒව ගැන ඉන් ඩීටේල්ස් මම ඉස්සර කතා කරන ඉන්න දාපව අපිත් එක එකතු වෙලා රැඳලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා මම නවත්තනවා.